ගමේ රසට උක්කුවට වැව් මාළු හොද්දක් මේ විදිහට හදාගන්න කැමතිද? එහෙනම් අන්තිම වෙනකල් මේ වීඩියෝ එක බලන්න. හොඳට හොදලා සුද්ධ කරගත්ත වැව් මාළු වලට ලුණු තේ හැන්දයි කහ තේ හැඳි භාගයයි ගම් මිරිස් තේ හැඳි දෙකක් දාලා හොඳට අනා ගන්න ඒ ඔක්කොම කුළුබඩු එකතු වෙනකල්. ඊට පස්සේ පාචනයකට තෙල් මේස හැඳි 4ක් විතර දාලා තෙල් රත් වීගෙන එද්දී අබ ටිකකුයි තලාගත්ත සුදු ලුණු ඉඟුරුත් දාලා චුට්ටක් තෙලෙන් බැදෙන්න දෙන්න. ඊළඟට කපාගත්ත රතු ලුණු, රම්පේ, කරපිංචත් මේකට අපි එකතු කරගන්නවා. මේ දේවල් තෙලෙන් මෙහෙම මැලවෙද්දී අපි ඒකටම කපාගත්ත අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. ඒ අතරම බැදපු උළුහාල් ටිකකුත් මම මේ තෙලට එකතු කරගන්නවා. මාළු හොද්ද ගොඩාක් රසවත් වෙන්නත් එක්ක කරාමු නැටි 3-4කුත් මම ඔන්න තෙලට දාගන්නවා. තව ඔයාලට තියෙනවා නම් කුරුඳු පොතු කෑල්ලකුත් මෙතනදී එකතු කරගන්න පුළුවන්. මදගින්දරේ මේ දේවල් මේ විදිහට තෙලෙන් මැලවෙද්දී මම ගොරක කෑල්ලකුත් එකතු කරගන්නවා. ලුණු සුදු ලුණු මේ විදිහට රන්වන් පැහැවෙද්දී අපි මිරිස් කුඩු මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අමු 3-5 කුඩු මේස හැන්දකුයි ඔයාලා ළඟ තියෙනවා නම් බැදපු 3-5 කුඩු මේස හැන්දකුත් එකතු කරගන්න. මං ගාවද බැදපු 3-5 කුඩු නම් තිබුණේ නැහැ. කොමාලි මේ ටික හොඳට හැන්දෙන් මේ විදිහට මිශ්‍ර කරගෙන වතුර කෝප දෙකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ගාව තියෙන මාළු කෑලි මේ හොද්දට මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලා බලන්න එක මත එක ගෑවෙන්නේ නැති විදිහට මාළු කෑලි ටික එකතු කරගන්න. දැන් මද ගින්දරේ විනාඩි 3-4ක් මේ මාළු කෑලි තැම්බෙන්න තියලා තියන්න. ඔයාලා කොයි වෙලාවකවත් හැන්දෙන් මේ මාළු කෑලි එහාට මෙහාට පෙරලන්න යන්න එපා. ඔයගොල්ලෝ කරන්න ඕනේ වාජනේ මේ විදිහට හොලවලා ඒ හොද්දත් මාළුත් එකට මිශ්‍ර කරන එක. විනාඩි 7-8කට පස්සේ මේ වගේ පෙනුමක් එනවා. ඒ වෙලාවෙත් මම ආය වතාවක් භාජනයේ මේ විදිහට හොල්ලලා හොද්ද මාළු කෑලිත් එක්ක හොඳට මිශ්‍ර කරනවා. පියනකින් වහලා හොද්ද විනාඩි 15ක් හරියට තැම්බෙන්න තිබ්බොත් මේ විදිහට අවසානයේ තෙල් බේරෙන්න රසට මාළු හොද්දක් ඔයාලටත් හදාගන්න පුළුවන්.